සුබ උදෑසනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැම දෙනෙකුටම. අද මම හදන්න යන්නේ බිම්මල් කරි එකක් ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා. ඒකට මම ගත්තා හොදලා පිරිසිදු කරගත්ත ලූණු, සුදු ලූණු, රම්ප කරපිංච, අමු මිරිස්. සාමාන්‍යයෙන් මම බිම්මල් කරි එකක් හදනකොට කලින් නම් කරන්නේ බිම්මල් ටික වතුරේ තම්බගෙන ඒක අර පොඩි පොඩි රේණු වලට ඉරා ගන්නවා. හැබැයි බිම්මල් මුලින්ම තම්බගෙන ඉරන්න යනකොට වෙන්නේ අර බිම්මල් තැම්බුණාට පස්සේ බිම්මල් ටික රස්නේනේ. ඉතින් අපි ටික වෙලාවක් තියන්න ඕනේ බිම්මල් ටික පොඩි පොඩි රේණු වලට ඉරා ගන්න. එතකොට පොඩි කාලයක් අපි බලාගෙන ඉන්න ඕනේ බිම්මල් ටික නිවෙනකන්. ඒක නිසා මම දැන් කරන්නේ බිම්මල් ටික අරගෙන හොදලා ඒක පොඩි පොඩි තීරු වලට ඉරාගෙන තමයි ඊට පස්සේ තමයි මම බිම්මල් ටික වතුරෙන් තම්බන්නේ. ඉතින් අපි බලමු බිම්මල් කරි එක මගේ විදියට කොහොමද හදන්නේ කියලා. මේ තියෙන්නේ හොදලා පිරිසිදු කරගත්ත බිම්මල් ටික. මම දැන් මේක පොඩි පොඩි තීරු වලට ඉරාගෙන ඉන්නවා බිම්මල් කරි එක හදන්න කලින්. බලමු මම මේක හදාගත්තට පස්සේ කොහොමද පේන්නේ කියලා. මේ තියෙන්නේ මම පොඩියට ඉරාගත්ත බිම්මල්. දැන් මම හදන්න කලින් කරන්නේ මේක බිම්මල් ටික තම්බ ගන්න එක. මම එතකොට පාවිච්චි කරනවා තාච්චියක් ඇතිලියක් වගේ දේවල් මම පාවිච්චි කරන්නේ නැහැ බිම්මල් එක තම්බ ගන්න. මම පෑන් එකක් තමයි පාවිච්චි කරන්න හේතුව බිම්මල් තැම්බිලා ඉවර වෙනකොට මම අර බිම්මල් වලට උරපු වතුර ටික හිඳනකම්ම ගෑස් එකේ තියනවා. එතකොට අර අන්තිම වතුර ටික මේකෙන් අයින් වෙනකොට බිම්මල් එක මේ ඇතිලේ අඩිය අල්ලන්න පුළුවන් නිසා මම පාවිච්චි කරනවා පෑන් එකක් මේකට. බිම්මල් තම්බ ගන්න විතරක්. අපි බලමු කොහොමද දැන් බිම්මල් ටික තම්බ ගන්න කියලා. දැන් අර තම්බන්න තිබ්බ මෂ්රූම් එක බුබුලු දාලා තැම්බීගෙන එනවා කියලා ඔයගලන්ට පේනවා ඇති. මම මේ වතුර ටික මෂ්රූම් එකෙන් හිඳනකම්ම පෑන් එකේ තියනවා. ඒ කියන්නේ වතුර ගොඩාක් පාවිච්චි කරන්න එපා. එහෙම වුණොත් තැම්බිලා වැඩි වෙයි. වතුර පොඩි ප්‍රමාණයක් තමයි මෂ්රූම් එක තම්බන්න දාන්න ඕනේ. මේ අන්තිම වතුර ටිකත් මෂ්රූම් එකෙන් හිඳනකන් තියන්න හේතුව තමයි මොකද අපි මෂ්රූම් එක ඇතුලේ වතුර ගතිය තිබුණොත් අපි හදන කරි එකේ රස අඩු වෙනවා. වතුර ඔක්කොම හිඳලා ගියාට පස්සේ අපි දාන කරි පවුඩර් වල හැම දෙයකම හොඳ රසක් දැනෙනවා මෂ්රූම් එකෙන් වතුර හොඳට හිඳලා ගියොත්. ඒක නිසා මම වතුර ටික හිඳනකම්ම පෑන් එකේ තියනවා. මෙන්න මේ වගේ දැන් වතුර හිඳලා ඉවරයි. අර මෂ්රූම් එකට අල්ලපු වතුර ටික දැන් වෙන්නේ අයින් වෙන එක. සත්‍යයට ඇහෙනවා ඇති. මේ වතුර ටික හිඳුනට පස්සේ තමයි මෂ්රූම් එක බා ගන්න ඕනේ. මම මෂ්රූම් කරි එක හදනකොට තෙල් පාවිච්චි කරන්නේ නැහැ. මම පාවිච්චි කරන්නේ ඇත්තටම බටර්. බටර් එක දාලා මෂ්රූම් එකක් හදනකොට තෙල් දාලා හදනවට වැඩිය ලොකු රසක් එනවා. බටර් එක දැන් හොඳට රත් වෙගෙන එනකොට මම ඒකට එකතු කරනවා රම්ප කරපිංච, සුදු ලූණු ටිකක් එක බටර් එකේම බෙදෙන්න ටිකක් දෙන්නවා. දාපු සුදු ලූණු රම්ප ටික බැදීගෙන එනකොට ලුණු කුඩු ටිකක් රස අනුව ලුණු කුඩු ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ කපාගත්ත ලුණු ටිකක් මේකටම එකතු කරන්න. ටික වෙලාවක් බැදෙනකොට ඒකට අපි මිරිස් කුඩු බැදපු 3-5 කුඩු එහෙම එකතු කරන්න ඕනේ. අපි තව චුට්ටක් මේක තෙලේ බැදෙන්න දෙමු. ලුණු ටික බැදීගෙන එනකොට මම මේකට එකතු කරනවා බැදගත්ත මිරිස් කුඩු, කහ කුඩු ටිකක්, බැදගත්ත කරි පවුඩර්, ඒකම මම එකතු කරනවා මිරිස් කුඩු වලට අමතරව පොඩි කෑලි මිරිස් කුඩු ටිකක්. දැන් අපි ඒක හොඳට කලවම් කරමු. මේක ටිකක් හොඳට බැදෙන්න ටික වෙලාවක් දෙන්න.
දැන් අපි තඹගත්ත මෂ්රූම් ටික මේකට එකතු කරනවා. එකතු කරලා හොඳට අර බැදුණු ලුණු සුදු ලුණු රම්ප කරපිංචත් එක්ක කලවම් කරගමු. මෙන්න මේ වගේ ඔයගලන්ට පෙනෙයි. මෂ්රූම් එක කලවම් වෙලා එනකොට කරි පවුඩර්ත් එක්ක මික්ස් වෙලා එනකොට හොඳ පෙනුමක් තියෙනවා. මම දැන් තමයි මේකට කෑලි මිරිස් අමු මිරිස් ටික එකතු කරන්නේ. මොකද මම මීට කලින් එකතු කරේ නෑ. අමු මිරිස් වල පාට වෙනස් වෙන නිසා මම දැන් තමයි අමු මිරිස් එක එකතු කරන්නේ. දැන් මේ වගේ. දාගත්ත මෂ්රූම් ටික තව ටිකක් අපි මේ විදිහට තියමු. මේ තියෙන්නේ මං හදාගත්ත මෂ්රූම් කරි එක. ඉතින් මේ බිම්මල් කරි එක කියන එක මං මුලිනුත් මගේ වීඩියෝ එක කිව්වා වගේ. තවත් කෙනෙකුට මේක අලුත් දෙයක් නොවෙන්න පුළුවන්. මේක අලුතෙන්ම උයන් ඉගෙන ගන්න කෙනෙකුට මේක අලුත් දෙයක් වෙන්න පුළුවන්. මං හිතනවා ඒ වගේ කෙනෙකුට උනත් මගේ වීඩියෝ එකෙන් පොඩි හරි අදහසක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඉතින් මම මේකට පාවිච්චි කරේ බැදගත්ත 3-5 කුඩු, කහ කුඩු, බැදගත්ත මිරිස් කුඩු, කෑලි මිරිස් කුඩු සහ ලුණු. මේ විදිහට හදලා බලන්න ගොඩක් රසයි. තෙල් පාවිච්චි කරන කෙනෙක් බටර් ටිකක් දාලා හදලා බලන්න ලොකු වෙනසක් දැනේ. ඉතින් ආයෙමත් මේ වගේ වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හම් වෙනකන් හැමෝටම සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.